මේ ඔයාට පේන්නේ නියගලා මල. නියගලා මලේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති නියගලා මලේ පොහොට්ටුව පහතට තියෙන්නේ. මේ පොහොට්ටුව පෙති දිගෑරිද්දි පෙති උඩට දිගෑරෙනවා. ඒක තමයි මේකේ විශේෂත්වය තියෙන්නේ. මේ නියගලා වැලක් විදිහට තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට තව බලන්න පුළුවන් මේ පේන පරිදි නියගලාවේ පොහොට්ටු පොඩි පොහොට්ටු උඩ අතට තිබුණත් මේක මල පිපෙන්න ආසන්නයේදී පොහොට්ටුව පල්ලෙහාට පැත්තට හැරෙනවා. තව විශේෂත්වයක් තමයි මේකේ පෙති දිගෑරෙන්නේ උඩ අතට. ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මේක දැකලා නැහැ.